iTech වෙතින් ලැබෙන Wi-Fi solutions ගැන අපිට කිව්වොත්. රයිට්. දැන් අපි අපේ කම්පැනිෙන් කරන ගොඩක් වෙලාට අපි ඔප්ෂන්ස් දෙකකට කස්ටමර් එකට ඉන්ට්‍රොඩියුස් කරනවා අපි දෙන සොලියුෂන් එක. මේන්ලි කරනවා අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක. පාවිච්චි කරන්නේ Ubiquiti කියන ප්‍රොඩක්ට් එක, Unify කියන ප්‍රොඩක්ට් එක. මොකද අපි ඒක ඩිස්ට්‍රිබියුටර්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක සෑහෙන්න අපි ගැරන්ටි කරනවා අනික ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩක් ප්‍රොඩක්ට් එක දන්නවා. ඊට අමතරව අපිට අපි ක්‍රම දෙකකට අපි මේ සිස්ටම් එක අපි හඳුනා දෙනවා මාකට් එකක් තමයි කස්ටමර් එකට ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට එයාට වන් ටයිම් පේමන්ට් එකක් කරලා අපේ සර්විස් එක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගමු එක්සැම්පල් එකක් අපි හොටෙල් එකක් තියෙනවා නම් අපි ඒකට ඇවිල්ලා චෙක් කරලා බලලා සර්වේ එකක් කරලා අවශ්‍ය ඩීටේල්ස් එක මොනවද කියලා බලලා අපි ඔයගොල්ලන්ට ප්‍රොපෝසල් එකක් දෙනවා. ඉතින් ඒකට ඉන්වෙස්ට්මන්ට් එක වන් ටයිම් කරන්න පුළුවන් නම් කස්ටමර්ට ඒකට තියෙන අදාළ terms and conditions අපිට apply කරලා අපේ ඒකට solution එක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි selected කරගත්ත customers ලා check කරලා අපි දෙනවා manage wifi කියන system එක අපේ company එකෙන් invest කරලා. ඒතර ඒ උදාහරණයකට ගත්තොත් iTech කියන company තමයි invest කරන්නේ customer වෙනුවෙන්. ඊට පස්සේ අපි ඒක දෙන්නේ rental basis. example එකකට තව කියන්න පුළුවන්. ඔයගොල්ලන් dialog connection එක පාවිච්චි කරනවා වගේ තමයි. ඒතර dialog connection එකෙන් ඔයාලට connectivity එක දෙනවා, connection එක දෙනවා. බිල ගෙවුවේ නැත්නම් මන්ත් එකට අදාළව බිල් එක ඩිස්කනෙක්ට් කරනවා. ඒක නැත්නම් ප්‍රොපර්ටි එක අයිති වෙන්නේ මැනේජ් සිස්ටම් එකට අපි දුන්නොත් ඒ ප්‍රොපර්ටි එක අයිති වෙන්නේ iTech කියන කම්පැනියට. අපි ඒක සාමාන්‍යයෙන් අවුරුදු 3ක් අවුරුදු 5ක් යන ඇග්‍රීමන්ට්ස් වලට යනවා. ඒතර ඒකෙදී සම්පූර්ණ සර්විස් එක කස්ටමර්ට ලබා දෙන්න අපි වගකීමක් හැටියට අපි වගකීමක් දරනවා. වොරන්ටි වලදී ඒතර කස්ටමර්ට වගකීමක් දරන්නේ නැහැ. එතකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ඉෂුවක් එන්න විදියක් නැහැ. ඒ ඔක්කොම රෙස්පොන්සිබිලිටිස් ගන්න iTech කියන කම්පැනි. ඒතර කස්ටමර්ට තියෙන්නේ monthly installment එකක් ගෙවාගෙන යන තමයි තියෙන්නේ. ඔන්නෝ කියන සර්විසස් දෙකම අපි දැනට ඉන්ඩස්ට්‍රි එකේ අපි දෙනවා. ගොඩක් iTech කියන චෙක් කරලා බලුවොත් ඕන එකට බලා ගන්න පුළුවන්. අපි දැනට ලීඩින් තියෙන ඔක්කොම සම ලංකා ලීඩින් තියෙන හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහම අපි ඉන්නවා ගොඩක් Wi-Fi solutions පැත්තේ.